අපි ආයෙත් මේ සෙනසුරාදාවේ සංසාර කතන්දරත් එක්ක. සමීර දැන් මොහොතකට කලින් අපි කිව්වනේ සුජාතා සිටුදියණිය මේ සිද්ධාර්ථ බෝධිසත්වයන්න් වහන්සේව වටාගෙන ඉන්නේ රුක් දෙවියෙක් කියලා. දැන් ඔන්න ඇත්තම රුක් දෙවිය ඇවිල්ලා. හැබැයි මේ වෙන කෙනෙක්. ස්වාමීනි ඔබට මා සැකවින් පැවසුවේ සියල්ල සිදු වූ ආකාරයයි. එසේනම් සොඳුර ඔබේ පියාණන් දැන් ළඟම ඇති. එහෙමයි ස්වාමීනි, එහෙමයි. ඔබත් ඔබේ ආචාර්යනුත් මෙතනදී හමු වනු ඇතයි අප කිසිසේත්ම සිතුවේ නැහැ. ස්වාමි දියණියනි, ගම්පතිතුමා පැමිණෙනවා. තෙල පෙනෙන නැහැබසලින් මතුවෙන්නේ. ගම්පතිතුමා තව දෙදෙනෙකුත් සමග. බෑනනුවනේ. මම බෙහෙවින්ම සතුටු වෙනවා ඔබත් සොත්තිය ආචාර්යනුත් දැකීමෙන්. මේ රන්තටියක් නම් සැබවින්ම මට තරම් දෙයක් නොවේ. ඒත් මෙහි පාරම්පරික ගම්පතිතුමනි, පරම්පරාවෙන් උරුමවන කුමක්වත් එහි අගය අසීමිතයි. සොඳුර, එය ඔබ කිරිපිඩු පුත දෙන රන්තැටියනේ. එය ලබා ගැනීමට වෘක්ෂ දේවතාවුන් වහන්සේගෙන් පිහිටක් ඇදීමට ඔබට නෑ. එවැනි ඇදීමක් සුදුසු නැහැ ස්වාමිනි. ඊට සුදුස්සක් කරන ලෙස මං උන්වහන්සේට පැවසුවා. කෙමෙක්ද හඬ? සුජාතාවන් නිවැරදි. ඔබ වහන්සේ අජපල් නුගරුකට අධිග්‍රහිත දේවතාවා මමයි. ඒත් මටත් මේ දැරියටත් නුගරුකාසලදී අද දකින්න ලැබුණේ. ඔබේ විමතිය මට වැටහෙනවා සුජාතාවෙනි. උදෑසන ඔබ පිදූ භෝජනය පිළිගත්තෙත් පරිභෝජනය කළෙත් මම නොවේ. මට වඩා බෙහෙවින්ම බලවත් උත්තමයෙක්. එහෙමයි. ඔබේ පූජාව වැළඳීමෙන් පසු උන්වහන්සේ නදියට බැස රන් තැටිය දිය මත තබා තමාගේ අභිමතාර්ථය අදම මස්තක ප්‍රාප්ත වන්නේ නම් එය උඩුගම් බලා පාවේවායි අධිෂ්ඨාන කළා. එය එසේම සිදු වූවා. ඔබ දුටුවා. එහෙමයි දේවතාවුන් වහන්සේ. සැබවින්ම එය ප්‍රාතිහාර්යයක්. උන්වහන්සේගේ අභිලාෂයන් එසේම ඉටුවන බවට පෙර නිමිත්තක් පහළ වෙලා පෙරදිගාහසේ. ස්වාමි දියණියනි, මම නම් ඒ දෙසට නෙත් යොමාගෙනමයි පසු වූයේ. ආකාශවාසී දෙවි දේවතාවුන් උන්වහන්සේට හරිසර දැක්වීමට පෙළ ගැසෙනවා. රන් තැටිය මෙතනදී දියේ ගිලුණා. එය ලබා ගන්න කිසිවෙකුටත් බැහැ. මහා කෙල නාගරාජයාගේ භවනෙහි එය නිසි තැන තැන්පත් වී අවසానයි. දේවතාවුන් වහන්සේ, අප මනාපයි ඒ උත්තමයා කවරෙක්දයි. ඒ උත්තමයා සිද්ධාර්ථ ගෞතමයන්. එසේනම් මාගේ කිරිපිඩු පූජාව පිළිගත්තේ සිද්ධාර්ථ තවුසානන්. ඔබට උන්වහන්සේ හඳුනා ගන්න අපහසු වූයේ අල්ප ආහාර ගැනීමෙන් බැහැරි දුබලව සිටි නිසායි. ඒ දුෂ්කර පිළිවෙතින් සිද්ධාර්ථ තවුසානන් බැහැරවීම ගැන කලකිරුණු අනුගාමී සැබෑව. කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී පස්වග තවුසන් උන්වහන්සේ හැරගියා. ඒත් බ්‍රාහ්මණය තමා යන මග වැරදි බව වැටහුණ විට ප්‍රඥාවන්තයා කරන්නේ නිවැරදි මග තෝරා ගැනීමයි. එහෙමයි. උන්වහන්සේ කළෙත් එයයි. පෙනෙනවනේ ඔබට පෙරදිග අහසේ දෙවි දේවතාවුන් එක්රොප්පන ආකාරය අර. එහෙමයි දේවතාවෝ. එසේනම් ඇසතු රුකාසලදී මා කුසතන පිදුවේ ගෞතම තවුසානන්ට.
දැන් එතුමානන් රුකමුල පර්යංක ගත වී ධ්‍යාන වඩමින් පසු වෙනවා. ස්වාමි දියණියනි බලන්න තෙලපෙන රහස දෙස. මයි සුදු පැහැ ගෝලාකාර එලි වේගයෙන් ආපසු ඇදෙනවා. එයා පසුපස හඹා යනවා ගිනි සිලුමෙන් රත් පෑයෙන් දිදුලන එලි සමූහයක්. දෙපාර්ශවය අතර සටනක් විය හැකි. නැත ස්වාමිනී නැත. කිසියම් බාධකයක් විය හැකි. බාධකයක්? ගෞතම තවුසානන්ට බාධා කිරීමට තරම් බොහෝටි වන්නේ මාරදිව්‍ය පුත්‍රයා පමණයි. මීට පෙරත් කිහිප වතාවක්ම ඔහු බාධා කළා උන්වහන්සේට. කිමෙක්ද මේ සිදුවන්නේ? සොයා බැලිය යුතුයි. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ලෝකෙම වෙනස් වෙන මොහොතක් එනවද? හරිම අසිරිමත් සිදුවීමක් ළඟ ළඟම වෙන්න යනවා වගේ. ඔහොම ඉන්න සංසාර කතන්දරත් එක්ක.